ඔයා දවසක සහකාරියත් එක්ක සංචාරය කරන්න කැමති කොයි වගේ තැන්වලද? මම තැන් කිහිපයක් සජෙස්ට් කරන්නම්. මුලින්ම මාර්තු අප්‍රේල් මාසේ කියෝතෝ නගරයේ ශ්‍රෝසපහ ගැන්වුණු සකුරා මල් හැලුණු පාරක ගමන් කරන්න ලොකු ආසාවක් තියෙනවා මට. මනස සංසුන් කරන දාර්ශනික පුරාවෘත්ත ගැන හරි අපූර්ව සංවාදයක යෙදෙන ගම සාම්ප්‍රදායික ලී ගෙවල් එකිනෙක පහු කරමින් ඓතිහාසික චමත්කාරයේ සම්මිශ්‍රණයක් විඳ ගන්න මං ආසයි. විශේෂයෙන්ම සූර්යයා අවරට බහිනකොට ඉන්ද්‍රජාලික විදිහට කාමෝග චිරිමල් වල පරාවර්තනය නලියන විදිහ වශීකృత කරන බවයි මම අහලා තියෙන්නේ. බකට් ලිස්ට් එකේ උඩින්ම මම ඒක ලියාගත්තා. ඊළඟට තායිලන්තයේ ලොයි ක්‍රොතොන් රාත්‍රියක අහසත් පොළවත් ආලෝකමත් කරන ලක්ෂ ගණන් පහන් කුඩු දිහා ඇස්පිය නොහෙලා බලන් ඉන්න මම ආසයි. අග්නිදිග ආසියාවේ හවුල් සංස්කෘතියක් විදිහට ජනතාව ජලය සහ අහසේ වාසය කරන මුතුන් මිත්තන්ගේ ආත්මයන්ට සැනසීම ලබා දීම අරමුණින් ලක්ෂ ගණන් පහන් කුඩු යවන අතරේ මම වෙනුණුත් පහන් කුඩුවක් ජලය වගේම අහසෙත් පා කරන්න ආසයි. ඊටත් වඩා මම ප්‍රිය කරන්නේ දෙව්ලොව වැඩ සිටින විදිහට විශ්වාස කරන බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට පුද පූජා විදිහට තායිලන්ත ජනතාව විසින් පවත්වනු ලබන අහස් කුඩු සැනකෙළිය දිහා බලන් ඉන්න. මොකද නොදැනීමම දැනෙන ඒ උණුසුම නිසා මිනිසුන්ගේ නිෂේධාත්මක ගති මගහැරිලා ලෝකෝත්තර වාතාවරණයක් හදන නිසා වෙන්නේ. ඉතින් තව යෝජනා තියෙනවා ඒවා පසුවට ඔයාලත් දන්න ඒවා තියෙනවනම් පහලින් කමෙන්ට් කරන්න.